මොකද මේ කොන්ද පණ තියෙන පොලිසියක් රටේ හදන්න ඕන. මේ රාජකාරී කරන අවස්ථාවේදී බන්ධනාගාර බස් එකේ යනකල් ඉන්න බැරි තරම්වත් හික්මීමක් නැතිව අධිකරණ භූමියක් තුලදී හැසිරෙනවා නම් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනු කළා. රාජකාරී කරන අවස්ථාවේදී බන්ධනාගාර බස් එකේ යනකල් ඉන්න බැරි තරම්වත් හික්මීමක් නැතිව අධිකරණ භූමියක් තුලදී හැසිරෙනවා නම් පොලිස් නිලධාරීන්ට ඒ ක්‍රියාත්මක වෙන්නත් බැරි නම් ඉදිරියේදී පොලිස් නිලධාරීන් කොහොමද ඔවුන්ගේ රාජකාරී කරන්නේ? වෙච්ච සිදුවීම CCTV දර්ශනවත් පූර්ණ පරීක්ෂණයක්වත් කිසිම දෙයක් සිදු වෙලා නැහැ. ඔහු ඒ වෙලාවෙම හැසිරිච්ච ආකාරය ඔහු මේ වෙලාවෙම කියනවා මව්ව ඉන්ටර්ඩික් කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි මව්ව බන්ධනාගාරගත කරනවා කියනවා. වෙච්ච සිදුවීමත් එක්ක අපි විශ්වාස කරනවා මෙම කරුණු වාර්තා කිරීමේදී එම පොලිස් නිලධාරියට අසාධාරණයක් ලක් වුණා කියලා. මම දැන් කරුණු ඉදිරිපත් කිරීමේදී අවම වශයෙන් නීතිඥවරුවත් ඉදිරිපත් වෙලා නැහැ කරුණු කියන්න. එතකොට ඔහු තාම වැරදිකාරයෙක් නෙමෙයි. මේකට සාධාරණයක් සිද්ධ නොවුනොත් අපි ජාත්‍යන්තර මට්ටමින් වුණත් මේකට ඉල්ලීමක් කරනවා. මොකද මේ කොන්ද පණ තියෙන පොලිසියක් රටේ හදන්න ඕන. නීතියේ අවභාවිතාවක් වෙන්න අපිට ඉඩ තියන්න බෑ නීතිඥවරුන්ගෙන්.